back to my YouTube channel. අද තමයි අපේ ටැලන්ට් ෂෝ එක අපිට ලෑස්තිලා ඉන්නේ ටැලන්ට් ෂෝ එකට යන්න. Generation 24 Talents by Ekem vlog part number 2 තමයි මේ අරගෙන ආවේ. ඔක්කොටම කලින් කියන්න ඕනේ මේකේ part 1 වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒක බලන්න එන්න. මොකද ටැලන්ට් ෂෝ එක ගැන සම්පූර්ණ විස්තරයක් මම ඒකෙදි කියනවා. ආයෙත් ඉතින් මම දැන් මොකක්ද මේ ටැලන්ට් ෂෝ එක කියලා විස්තර කරන්න ඕනේ නෑනේ. එහෙනම් අපි යමු දවස් ගානක මහන්සියේ ප්‍රතිඵල අද මොන විදිහටද එලි දැක්වේ කියලා බලන්න. ටැලන්ට් ෂෝ එකේ යාළුවන්ගෙන් භාගයක්ම හිටියේ අපේ ගෙදර වගේනේ. ඉතින් මෙයාලා මේ උදේම ලෑස්ති වෙලා මේ කෙහෙල් බඩේකුත් කපාගෙන තව අපේ අයිටම් එක ලස්සන කරන්න ඕන වගේකුත් හොයාගෙන දැන් මේ ලෑස්ති වෙන්නේ උදේට අපේ ගෙදරින් කාලා යන්න පිටත් වෙන්න. අයිටම්ස් වල බඩු ගොඩක් තිබ්බා ගෙනියන්න. ඒ වගේම අපේ ඇඳුම් බෑග් එහෙම ගොඩක් තිබ්බා. ඉතින් මේ ඔක්කොම දාගෙන අපි පික්නික් එකක විහාර මහදේවියකට යන්න පිටත් වුණා. අපි බලමු විහාර මහදේවියකට ගියාට පස්සේ මොකද උනේ කියලා. අපි එහෙනම් වෙන පැතිවල බලන් ඉන්න අපි කියවපන්. නෑ මේක බලන්න. ගයිස් ඔන්න අද තමයි ඔත ටැලන්ට් ෂෝ එක තියෙන්නේ. අපි හැමෝම දැන් යන්න රෙඩි වෙලා ඉන්නේ නෙළුම් පුපුණට. නෑ කොහෙද? සෝ යන්නා විහාර මහදේවිය ඕපන් එයාර් තියටර් එකට. ඉතින් උඹලා ලෑස්තිද? අපි ලෑස්ති. We are ready boys. අපි දැන් යන්නයි හදන්නේ කට්ටිය. මේ වෙස්ට් පැක් එක ඉස්සරහට ගමු. මොකද මේ අතේ තියාගෙන හරි යන්න පුළුවන් නේ. මේ ලොකු බෑග් දාමු. ඔක දාන්න. අපි යන ගමන් මම අල්ලන්න වීඩියෝ එක. ලොකු වැඩකට යන ගමන් බෑන්ඩ් එක ෆොටෝ එකක් දුවලා. මම බ්ලාස්ට් එකක් කරන්න හරි යන සුදුකේ ගාලා මම නැගිලි ලාස්ට් එක ඉඳන් මේගොල්ලෝ දුම්බල ගහලා බෑන්ඩ් එක පළවෙනි වතාවට යන්නේ සජීව මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා කියනවා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න බලන බ්ලොගර්ස් also හරියට unsubscribe කරලා සචිනිව subscribe කරන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න, ෂෙයා කරන්න. සචිව ආයෙත්ෙමු මෙතන බ්ලොගර්ස්ලා හැමතැන ඔව් බලන්න. ඩැබ් එකක් කරන්නේ. ආවා ආවනේ. මම බහලා වීඩියෝ දෙන්නක මට ගාලා නගින්න සාජිනික vlog වල මං ඉදී නේ හෙලට. ඇවිදින චාරිකාවේ දවසක කෝ බිනාත් ලව පේන්නෙත් නෑ බිනාත්. බිනා. මේ එලල් කරන අපේ ජාතික කීය. නෑ. හරින්ගේ වැච්චට හරි. හරි දෙන එක. ආ. ඔය නටත් සරන් යනවා. ඒ අපිට ගහපුවා මේ සරීප මයි ක්ලාස් එක මගේ බෑග් එක. මදින් සරම ගත්තා. ඔයාලා අලිය මාර්ගෙන්නේ මැසේජ් මාරු කරගන්නේ. මම ජනෙල් ඇරින්දි අලිය ඉස්සරහින් අලිය යනවා එහෙම ඕනි තරම් යනවා ලැක්දිලිත් දැකලා ෆොටෝ කැදෙයක් අම්මා බල්ලා මේ අලි කතාව මම වීඩියෝ කරේ. කතා කියනවා. එලි කලාපෙන් මොනවද කියන්නේ බා? දකුණු ගියම මිස ආ තමයි ගෙහෙ කොටකෝ. මේ කවුද මේ ගත්තා? තනි විශ්වලාරිනේ 4000 මේ ළමයි මදි. කීයද 4000? මෙහෙන් දෙකයි මෙහෙන් දෙකයි
ඉතින් අපි විහාර මහදේවියකට එද්දී මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ මෙතන. ඔයාලට කියන විශේෂ දෙයක් තියෙනවා. මේන්ලි අපේ ජෙනරේෂන් 24 ටෑන් ෂෝ එක පටන් ගන්න කලින් හැම අවුරුද්දකම වගේ ඕපන් මයික් සෙෂන් කියලා එකක් තියෙනවා ඊට සමගාමීව. ඉතින් මේකෙදී අපේ ක්ලාසස් ආව ඕන එක්කෙනෙකුට තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්න පැය කිහිපයක අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් ඩාන්සින් ක්‍රූ එක වෙච්ච අපේ අයිටම්ස් ගොඩක් මේ ඕපන් මයික් සෙෂන් එකට ඉදිරිපත් කළා. දන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා. එහෙම නැත්තම් කියලා මොකද්ද මෙතන වැඩේ වෙන්නේ. අර සමහර වෙලාවට මේ මොනවද දැන් වෙන්නේ දැන් මොකද්ද අපි කරන්න ඕනේ මගේ හිතේදී. මේ හරියද දැන් අපේ මේ ෆයිනල් අර ජෙනරේෂන් ෆයිනල් ස්ටේජ් එක පටන් ගන්නවානේ හවස 5ට. ඒතර දැනට මේක ඇතුලේ ඒකට අදාළ මේ ලයිට් සෙටප් එක වදින දේවල් ටික පොඩි රිහර්සල් එකක් ඒ දේවල් ටිකක් යනවා. ඒතර ඒකේ ප්‍රෙපරේෂන් පාර්ට් එක තමයි ඇතුලේ යන්නේ. එතකොට ඔය ඒක ඇතුලේ දැන් අපේ ෆයිනල් ස්ටේජ් පර්ෆෝම් කරන ළමයි ඒගොල්ලෝ ඕපන් මයික් සෙෂන් එක අපි මේ වෙනකන් අවුරුදු වල ඇත්තටම අපි තමයි අර ඕගනයිස් කරන නම් මනම් වැඩ ටික මූලික වශයෙන් කරේ මේ අවුරුද්ද තමයි අපි මුලින්ම මේ ළමයින්ටම තනියෙන්ම කරගෙන යන්න කියලා මේ වැඩේ දුන්නේ. අපි මේ වෙනකන් අවුරුදු දෙකක් මේක කරලා තියෙනවා. අපි මේ වෙනකන් අවුරුදු දෙකේ කරාට වඩා ඕපන් මයික් සෙෂන් එක ඇත්තටම මරු. ඒකේ ගොඩක් අයිටම්ස් තිබුණා. ඉතින් ඔක්කොම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේ ටෑන් ෂෝ ප්‍රෝග්‍රෑම් එකේ ඕපන් මයික් සෙෂන් එකත් එක්කම තවත් ලස්සන වැඩක් ඕගනයිස් කරලා තිබුණා. අපේම ක්ලාස් ආව ළමයින්ට තිබ්බ ආර්ට් එතකොට ක්‍රාෆ්ට් හැකියාවල් එහෙම පෙන්වන්න ආර්ට් ස්ටෝල්ස් ගොඩක් මෙතන දාලා තිබුණා. මේකෙදී ඔක්කොම වගේ තිබුණේ අපේ ක්ලාස් ආව සයන්ස් ළමයින්ගේ නිර්මාණාත්මක හැකියාවල්. මීට අමතරව තවත් ස්ටෝල්ස් තිබුණා. මේකේ තිබුණේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක බේස් කරගෙන මේක බලන්න ආව හැමෝටම වගේ එන්ජොයි කරන්න පුළුවන් විදිහට හදලා තිබ්බ ගේම් ස්ටෝල් එකක්. ඉතින් මේ වගේ තව ෆොටෝ බූත් එකී මේකී නොකී ගොඩක් ඒවා මේකේ තිබුණා. ඉතින් ඇත්තටම මේක මරු විඳින්න ඕන එක්ස්පීරියන්ස් එකක්. දැන් ඔන්න අපි ටෑන් ෂෝ එකට ඩ්‍රෙසින් කරගන්න යන්නේ. ස්පෙෂලි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ හෑන්ඩ් මේකප් කරලා දුන්නේ දීෂාන් සර් ඇතුළු අපේ සුපුන් සර් ශෂික සර්. ඉතින් ඇත්තටම මාර්ම ලස්සනයි එදා අපි හැමෝම thank you so much ඉතින් අපිට ඒ දුන්න සපෝට් එකට. ඕනම කොන්සර්ට් එකක් එහෙම නැත්නම් ෂෝ එකක් ගත්තොත් ඒක පටන් ගන්න කලින් පැය කීපේ තමයි බෑක් ස්ටේජ් එකක තියෙන තීරණාත්මකම කලබලකාරීම පැය කීපය. ඉතින් මේ තියෙන්නෙත් එහෙම තත්ත්වයක්. තව පැය කීපයට ටෑන් ෂෝ එක පටන් ගන්න තියෙන්නේ. මුලින්ම අපි මේ ලෑස්ති වෙන්නේ අපේ ඕපනින් ඇක්ට් එකට. හැම ඩාන්ස් එකකම සම්පූර්ණ වීඩියෝ එක දාන්න ගියොත් ව්ලොග් එක ගොඩක් දිග වෙන නිසා පොඩි කෑල්ලක් හැම එකකම වගේ දාන්න. ඔයාලත් ඉතින් ආස ඇති අපි මෙච්චර කල් මහන්සි වෙලා ප්‍රැක්ටිස් වෙච්ච අපේ ඩාන්ස් අයිටම්ස් ටික බලන්න. ඒක නිසා මං try කරන්නම් but sure නැහැ. අපේ ඩාන්ස් අයිටම්ස් වල ෆුල් වීඩියෝ එකක් වෙනම වීඩියෝ එකකින් ගේන්න. ඔයාලට පුළුවන් අපේ අමිල දසනායක සර්ගේ YouTube channel එකේ Generation 24 සම්පූර්ණ ටැලන්ට් ෂෝ එකම බලාගන්න. මම link එක පහළ description box එකේ දාන්නම්. එහෙනම් enjoy කරන්න අපේ dance items ටික. තුන් 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 තුනක තුන් තුනක තුන් තුනක
තුන් 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 දරු මලය රට තුන් රාජවර පැමිණ හූපල් පඬු වසුන් දිවිදොස් නැසූ යාගෙන අතුරා සුදු වැනි සිටුවා කාප් පෙළ දෙව් පුද යාහන සදා දෙදිනා වෝරාදන යක් දේශ හෙළ හාර කරලියේ සිහිල සිනුහනන්නේ මත්තක මන්මද නෙත පුරන්නේ අන්දර වජර කිරේ බයයි බයයි මගේ හොම්බ ඉවරයි. මේ කන්න වැටිලානේ බලන්න ඊළඟ කිලි පෙට්ටිය तो दिलों की ये प्रेम कहानी ले आए देखो कहाँ इन लकीरों में मिलना अपना था जन्म पहले लिखा अब ना होंगे करो हमसे वादा मेरा साथ ना छोड़ना तुम्हें आज मेरी चाहते तो फिजा में बहेगी जिंदा रहेगी होके जना मुझे हर बंदिश से छूट के बस इश्क किया तो शर्म क्या जी इश्क से बढ़ के कर्म क्या अब ठोक सके तो ठोक ले तुझे ढिंढोरा बाजे रे ढिंढोरा बाजे रे सिंगार में इंद्रधनुष के जितने रंग लगे हो जो भी कहिए हुजूर
අපි මේ විදිහට ලෑස්ති වෙන්නේ මේ ජෙනරේෂන් වේදිකාවෙන් අපේ මලගිය එහෙම නැත්නම් මේ මැරුණු කෝලම් වලට පණ දෙන්න. එසේනම් මේ ආරාධනය ඒකේ නර්තන කණ්ඩායමට. රන් කඳක් වගේ මේකිගේ මූණ රත්තරන් දෙන තකත් අගේ හරියට මක්කදෝ වගේ කොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් රෙකතන් තටමෙන් කියයි මේකිගේ ගාය කොයි තරම් එක දෙකක් උනේ මෙන්න මේ ඖෂධය වලින් දෙක උනත් ඉතින් හතරක් වෙන්නේ මේ වයි ගම් පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් මන් ටිකක් අඩේ ගෑවොත් ඔන්න තොවිලයක් මුන්දගේ මේ වදෙන් අනේ අම්මා පනෑ තොලොංචියක් පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනේ වළඳනා කෙනෙක් ඇත්තන් දෝස නෑ අපෙන් හිතෙන් හිතුවේ නෑ මං මේ වගේ දෙයක් කොයි මොකාගෙන දුන්නත් කොන්නේ නෑ ඉතින් මගේ නොංචිරං කඳේ අපි දැන් ගෙදර යන්න අනේ මගේ නොංචිරං කඳේ අපි දැන් ගෙදර යන්න නොංචිරං කඳේ අපි දැන් ගෙදර යන්න කට්ටිය දැන් එක්සෑම්ස් උත් ඉවරයිනේ හරිද ෆන් එක ගන්න ලෑස්තිද ඕකේ හැබැයි ෆන් එක ගන්න කලින් පොඩි පොෂ් පාට් එකක් තියෙනවා හරිද මේගොල්ලෝ ප්ලේ කරන්නේ චූට් ජෑස් කෝඩ් එක ආශාන්ති සෑන පොෂ් එකට ගිහිල්ලා ඊට පස්සේ ෆන් එකට යන්න හරිද දඩින් පිටින් හඬින් උඩින් වංගු තමාලා අතින් කටින් වටින් ගොඩින් හැලිය හලාලා
බොරුව දමාලා. Hey! Come on! දඩින් බිඩින් හඬින් උඩින් බංගු දමාලා. අතින් හටින් වටින් ගොඩේ පැණිය හලාලා. සැමදා අමර කෙමර බිමට හෙලාලා. Hey! Come on! Hey! Come on! Hey! හැමදා පපර සොමිය ජොලියේ නටාලා. සිටියා හතර පටම තපනේ දමාලා. කරකා කරන ජයට කසාලා. මම යමු දීගෙන කපුවෙකුට කියාලා. Hey! We gon' be taking you on a journey. This gon' be how we lose control. We can make it happen, baby. You gotta let it go. We gon' be winding. We gon' be grinding. We gon' be dropping and freaking and swinging and kicking until you want some more. Feeling, 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 honey, something damala. Mage se magla band pe boru damala. Dadi bidi honey, uti bangu damala. Nothing, 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 any halala. Feeling, 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 honey, something damala. Mage se magla band pe boru damala. Hey! Thank you! Thank you! Good night! අවසාන සෙග්මන්ට් එකට අපි ඇවිත් තියෙනවා. එසේනම් මෙන්න නටාගෙන යන්න. සතුටු පිරුණු රැයක නිමාව. ජීවිතයේ කාර්තුවක හම්බෙච්ච ලස්සනම මතක ගොඩක් එක්ක අදට මම සමුගන්නවා. ආය දවසක හමුවෙන් බලාපොරොත්තුවෙන් ගිහින් එන්න. මගේ channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.